Hello and welcome to Motor Guide. අපි අදත් vehicle එක in-depth review එකක් ගන්න යන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ to Althea building එකට. Tata passenger vehicle showroom එකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. අපි බලමු අද මොකක්ද අපි review කරන vehicle එක කියලා. මේක තමයි අපි අද රිවිව් කරන්න යන වාහනේ ඩිමෝ ආයතනය ලංකාවට හඳුන්වා දෙන Tata Curve petrol model එක තමයි අපි අද රිවිව් කරන්නේ. මේ වගේ vehicles ගොඩක් අපි in-depth reviews එක අරගෙන එනවා Motor Guide SL YouTube channel එකෙන්. ඉතින් subscribe කරලා තියාගන්න අපේ channel එකට. Tata Curve SUV එක traditional SUV වලින් එහාට ගිහිල්ලා futuristic sporty look එකක් එක තමයි එන්නේ. ඒ වගේම මේකේ special feature එකක් විදිහට අපිට design එක ගැන කියන්න පුළුවන්. coupe SUV design එකකට තමයි එන්නේ. ඉතින් අනිත් competitive SUV එක ගත්තොත් special නිකන් rugged ඒවගේම ඇට්‍රැක්ටිව් පෙනුමක් තියෙනවා මේකට. අපිට ඉස්සරහ දැක්ක ගමන්ම මේක පේනවා. ඒ වගේ මේ මොඩල් එක මොඩල් වේරියන්ට්ස් දෙකකින් ගන්න පුළුවන්. Creative DCA, Accomplished SDCA කියලා. අපිට මෙතන රිවිව් කරන්න තියෙන්නේ Accomplished SDCA කියලා mid spec SUV එක තමයි. අපි බලමු මේකේ features මොනවද තියෙන්නේ කියලා. අපි කිව්වා Tata Curve එක futuristic design එකක් එක්ක එන්නේ කියලා. ඉතින් ඒක අපිට grill එකෙම පේනවා. මැද තියෙන ඒගොල්ලන්ගේ logo emblem එක. ඒ වගේම අපිට පේනවා මෙතන DRL light එක තියෙන. ඒක ලස්සනට transit වෙනවා පිටිපස්සට. අපිට මෙහෙම side එකෙන් බලාගෙන ගියොත් පේනවා කර්ව් එකක් එක්ක මේකේ අපිට මේන් ෆීචර් එක විදිහට අපි සඳහන් කරා මේක කූපේ ඩිසයින් එකකට හදලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට සයිඩ් මිරර් එක තියෙනවා. එතන ඉන්ඩිකේටර් එකත් එක්ක 360 කැමරාත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ෆ්ලෂ් ඩෝර් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ෆ්ලෂ් ඩෝර් හැන්ඩල් ඩිසයින් එකක් තියෙන්නේ. ඒ වගේ මේකේ අපිට ඉන්ඩිකේටර් ලයිට් එකකුත් තියෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මෙතන ක්‍රොමියම් ලයින් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන්ට සයිඩ් ස්කර්ටින් එක පිටිපස්සේ wheel arches වලට transit වෙලා තියෙනවා. මේ vehicle එකට 18 inch alloy wheel එකක් තමයි එන්නේ. ඔබට පේනවා ඇති තම ලස්සන alloy wheel එකක් Tata logo එකක් තියෙනවා. ඒ වගේම මේකේ brake system එක ගත්තොත් front එකට disc brake, පිටිපස්සට drum brake තමයි එන්නේ. Suspension system එක ගත්තොත් front independent lower wishbone MacPherson strut with coil spring තමයි එන්නේ. ඒ වගේම rear එකට semi independent open profile twisted beam with stabilizer bar suspension system එකක් තමයි එන්නේ. අපේ posterior design එක බලුවම අපිට පේනවා අපි කිව්ව විදිහට අර coupe model එක විදිහට curve roof line එක මෙතනට maintain කරගෙන ආවිලා futuristic look එකක් එක්කම අපිට posterior design එක බලා ගන්න පුළුවන්. DRL light එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Tata emblem එක තියෙනවා. එතන පල්ලෙහාන් reverse camera එක වගේ මේගොල්ලන්ගේ curve නමත් එම emboss කරලා විදිහට තියෙනවා. ඒ වගේම පල්ලෙහාත් අපිට පේනවා පොඩ්ඩක් අර ground clearance එකත් අපි කිව්වා හොඳ ground clearance එකක් තියෙනවා කියලා. ඉතින් ඒත් එක්ක ටිකක් උඩට ඉස්සුණු විදිහට posterior design එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු boot space එක කොයි වගේද කියලා. දැක්කම පේනවා ලොකු බූට් ස්පේස් එකක් තියෙනවා. ලීටර් 500ක බූට් ස්පේස් එකක් මේ වාහනේට තියෙනවා. ඉතින් අපි පවුලේ ගමනක් යනවා නම් සතියන්තයේ විනෝද ගමනක් යනවා නම් ඒ වගේම ගුවන් තොටුපළට ගමනක් යනවා නම් උනත් ලගේජස් දාලා උනත් අරගෙන යන්න පුළුවන් හොඳ ඉඩක් තියෙනවා. අපිට ඒ වගේම මේකේ බූට් එකට JBL sound system එකේ ස්පීකර් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම hooks හතරක් තියෙනවා. කිලෝ එකක වගේ දේවල් රඳවලා තියන්න hooks හතරක්, ලයිට් එක තියෙනවා. ඒ වගේම තව ස්පේසිං එක කැබින් දෙකකුත් දෙපැත්තේ තියෙනවා. අපිට ටූල් කිට් එක වගේ දාලා ගන්න පුළුවන්. මේ විදිහට ඉඩක් තියෙනවා. ඒ වගේම අපි බලමු කොහොමද ඊට පස්සේ යට ස්පෙයා වීල් එක තියෙන්නේ කියලා. ස්පෙයා වීල් එක මේ විදිහට තියෙනවා. අදින් ෆුල් ස්පෙයා වීල් එක ඇවිල්ලා තියෙනවා. ටූල් කිට් එක, ඒ වගේම ඒ අවශ්‍ය කරන ඔක්කොම දේවල් ජැක් සහ කිට් ඔක්කොම මේ Tata Curve vehicle එකට integrated වෙලා තියෙනවා. අපි Tata Curve SUV එකේ dimensions බැලුවොත් දිග වෙනවා මිලිමීටර් 4308ක්. පළල වෙන්නේ මිලිමීටර් 1810ක්. SUV එකේ උස වෙනවා මිලිමීටර් 1630ක්. අපේ වීල් බේස් අතර දුර බැලුවොත් මිලිමීටර් 2560ක් තියෙනවා. ඒ වගේම මේ SUV එකේ ground clearance එක වෙන්නේ මිලිමීටර් 208ක්. SUV එකේ බර සඳහන් වෙනවා කිලෝග්‍රෑම් 1789ක්. Tata SUV එක ගන්න පුළුවන් color option 4ක් තියෙනවා. Gold Essence, Pure Grey, Pristine White, Opera Blue. අපි බලමු Tata Curve interior features මොනවද කියලා. පටන් ගමු අපි දොරෙන්. අපි දැක්කම පේනවා හොඳ ලස්සන ඩිසයින් එක two tone එනවා. leatherette design එකක් තියෙන්නේ. leatherette feeling එකක්. ප්‍රීමියම් ලොක් එකක් තියෙනවා. අපි බැලුවොත් ඒ විදිහට අපිට මේ Windows වල controls මෙතනට ඇවිල්ලා තියෙනවා. lock control ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන අපිට ඉතාමත් පහසු විදිහට mirror controls ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි මෙතන chrome handle එකක් තියෙනවා. ඒ වගේම මෙතන පහලින් තියෙනවා speakers. අපි ස්පෙෂලි කියන්න ඕනේ මේකට ඇවිල්ලා තියෙන්නේ 9 speakers JBL speaker system එකක්. අපි දැන් බලමු dashboard එකේ කොහොමද features තියෙන්නේ කියලා. මුලින්ම අපි steering wheel එකට යමු. steering wheel එකේ දැක්ක ගමන්ම අපිට පේන දෙයක් තමයි ස්පෝටි ටයිප් ස්ටීරියර් වීල් එකක් ඇවිල්ලා තියෙන්නේ. leatherette wrapped ස්ටීරියර් වීල් එකක්. අපිට අල්ලපු ගමන් තේරෙනවා ඒ ස්පෝට් ෆීලිං එක. ඒ වගේ මේ ස්පෝට් ෆීල් එකම කන්ටිනියු කරගෙන පැඩල් shift උත් අපිට ඇවිල්ලා තියෙනවා. ඒකත් ඉතින් මේක මේ
ටාටා කර්ව් එක ස්පෝටි රගඩ් ලුක් එකට එන්න කන්ටිනියු කරගෙන ඒ විදිහට හදපු විදිහත් අපි මේකේ ස්පෙෂල් ෆීචර් එකක් විදිහට දකිනවා මෙතන මේ ඩිජිටල් ස්ක්‍රීන් එක තමයි ටාටා ලෝගෝ එක අපිට ලිට් වෙන්නේ. ඒ වගේම දැන් අපි යමු ඩිජිටල් ක්ලස්ටර් එකට. ඩිජිටල් ක්ලස්ටර් එකේ අපිට පේන ඔක්කොම ඉන්ඩිකේටර්ස් පෙන්නනවා. ඒ වගේ මේක හොඳ බ්‍රයිට්නස් එකක් තියෙන ඔක්කොම ඩීටේල්ස් ඉන්ඩිකේට් කරන විදිහට අපිට ඩිජිටල් ක්ලස්ටර් එක ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ වයිපර් හැන්ඩල් එක තියෙනවා. මේ පැත්තේ ඉන්ඩිකේටර් හැන්ඩල් එක තියෙනවා. ලයිට් ඇන් ඉන්ඩිකේටර් හැන්ඩල් එක. වයිපර්ස් ගැන ගත්තොත් රේන් සෙන්සිං වයිපර්ස් තමයි මේ මොඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි ඩෑෂ්බෝඩ් එක ගැන බලුවොත් ඩෑෂ්බෝඩ් එකෙත් අර අපි කියපු විදිහට two tone leatherette wrapped look එක කන්ටිනියු කරගෙන යනවා. මෙතන metal type විදිහට හදලා තියෙනවා. ඒ වගේම මෙතන leatherette wrapping එකක් තියෙනවා. අපි දකින ඒ වගේ මෙතන mood lighting එක දිගටම dashboard එකේ continue වෙනවා. අපි කිව්වා වගේම මේ dashboard එක two tone විදිහට දිගටම continue කරලා තියෙනවා. mood lighting එක මේ විදිහට තියෙනවා. අපිට mood lighting එක adjust කරගන්නත් පුළුවන් ඕනෑම color එක විදිහට. ඒක අපිට කරන්න පුළුවන්. එතන තියෙන touch screen එකෙන් 12.3 touch screen එකක් තියෙනවා. digital control එකක් අපිට එතන තියෙන. එතකොට ඔක්කොම lighting ඒ වගේම අපිට audio වැඩ climate controls ඒ වගේම ඔක්කොම operations ටික අපිට මෙතනදී කරගන්න හැකියාව තියෙනවා. center console controllers මේ විදිහට අවිල්ලා තියෙනවා. touch sensitive විදිහට තමයි තියෙන්නේ. මෙතනම තමයි අපිට තියෙන්නේ hill descent control එක. ඒ වගේම hazard lights, ඒ වගේම boot එක අරගන්න, center locking, ඒ වගේම 360 camera එකත් මෙතනම අපිට indicate කරගන්න පුළුවන්. අපිට 360 camera එක මෙහෙම අපිට digital screen එකට ලබා ගන්න හැකියාව තියෙන. ඒක 2D 3D අපිට පහසු විදිහකට ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් view එක කොහොමද දෙන්නේ කියලා cameras වලින්. ඒ වගේම අපිට මේ 2D විදිහට ගන්නවා නම් අපිට 3D වලටත් කන්වර්ට් කරගන්න හැකියාව තියෙනවා. එතකොට අපිට පේනවා කොහොමද මේ vehicle එකේ ඔක්කොම අපිට ආවට විස්තර බලා ගන්න හැකියාව තියෙනවා drive කරනකොට. ඒ වගේම අපි කොහේ හරි පාක් කරන්න යනකොට වුණත් හරිම ලේසි විදිහට අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම පල්ලෙහා තියෙනවා temperature controls ටික, climate controls, ඒ ඔක්කොම temperature controls ටික මෙතන ඇවිල්ලා තියෙන්නේ touch sensitive buttons විදිහට. ඒ වගේම පල්ලෙහා තියෙනවා අපිට ගන්න පුළුවන් type C charger එකක් තියෙනවා. type A charger port එකක් තියෙනවා. ඒ වගේම 12 watt power out එකත් එතනම අපිට දීලා තියෙනවා. center console එකේ transmission lever එක මෙතන අපිට තියෙනවා. ඒ වගේම modes තුනක් තියෙනවා අපිට select කරගන්න මේ knob එකකින්. city, eco and sport විදිහට. hand brake එක මෙතන තියෙනවා. press and pull hand brake එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම wireless charging center එක මෙතන තියෙනවා. අපිට armrest එකකුත් තියෙනවා. leatherette design එකෙන්ම ඒ විදිහටම wrap කරලා එතන ඒක අරගත්තම අපිට පොඩි කැබි එකකුත් තියෙනවා. අපිට මොන හරි දෙයක් දාගන්න පුළුවන් විදිහට. ඒ විදිහට තමයි අපිට sensor console එකේ features තියෙන්නේ. Tata Curve Accomplish S model එකට මේ විදිහට sunroof එක එනවා. අපිට පේනවා ඇති roof එකෙත් mood lighting එක continue වෙනවා. අපිට මෙතන තියෙන control එකෙන් එක click එකකින් අපිට blind එක open කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ click එකෙන් අපිට sunroof එක open කරගන්න හැකියාව තියෙනවා. වගේම close කරද්දිත් අපිට එක click එකකින් sunroof එකත් ඊට පස්සේ තව click එකකින් අපිට blind එකත් close කරගන්න හැකියාව තියෙනවා. හොඳයි මේ විදිහට තමයි Tata Curve එකේ riding position එක තියෙන්නේ. අපිට වෙනවා ඇති හොඳ head space එකක් තියෙනවා. සාමාන්‍ය average height එකක් තියෙන කෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්. වගේම හොඳ leg space එකකුත් තියෙනවා. අපිට මේක adjust කරගන්නත් පුළුවන්. 6 way electric seat එකක් තමයි එන්නේ driver position එකට. මේ විදිහට අපිට ඉස්සරහටත් වගේම පස්සටත් adjust කරගන්න පුළුවන් 6 way electric drive seat එකකින්. ඒ වගේම තව විශේෂ එකක් තියෙනවා මේ driving seat එකට ventilated seat තමයි තියෙන්නේ. අපිට මේ seat එකේ air flow එකත් මේ විදිහට control කරගන්න හැකියාව තියෙනවා. මේ විදිහට තමයි Tata Curve SUV එකේ passenger තියෙන ඉඩකඩ හොඳ headroom එකක් තියෙනවා. හොඳ leg space එකක් තියෙනවා. අපිට මේ විදිහට armrest එක පල්ලෙහාට දාලා cup holders දෙකක් විදිහට ඒක use කරන්න පුළුවන්. armrest එක retract කරලා අපිට third person කෙනෙක්ට යන විදිහටත් ඉඩ හදා ගන්න පුළුවන්. අතරම තුන් දෙනෙක්ට ඊටාම පහසුවෙන් යන්න හැකියාව තියෙනවා. දෙන්නෙක් නම් ඕනෑම තරම් ඉඩ තියෙනවා මේ ඇතුලේ. එතකොට අපි බැලුවොත් මේක seats leatherette seat එකක් තමයි තියෙන්නේ. හොඳ comfortable feel එකක්, comfortable look එකක් තියෙනවා. ඒ වගේම අපිට ගත්තොත් මේ space එකත් එක්ක අපිට passengerට AC vents දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම passengerට type A and type C charging ports උත් ඇවිල්ලා තියෙනවා මේ SUV එකේ. අපි කිව්වා Tata Curve SUV එකට variants දෙකක් එනවා කියලා. ඒ variants දෙකටම 1.2 liter turbo charge engine එකක් තමයි එන්නේ. ඉතින් මේ turbo charge engine එකක් තියෙන හින්දා සාමාන්‍ය petrol engine එකකට වඩා torque එක සහ efficiency එක අපිට වැඩි කියලා කියන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් turbo charge engine එකක් වීම හින්දාම මේ vehicle එක අපිට express way එක යනවා නම් ඒ වගේ මේ දිනදා ගමන් වලට හොඳ torque එකක්, හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. fuel efficiency එක අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් මේකේ fuel efficiency එක mixed road condition එකක් යටතේ ලීටර එකකට කිලෝමීටර් 13ක් වගේ යන්න පුළුවන්. එතකොට අපි පහුගිය මැයි දෙවනිදා Sipetco pricing එක ගත්තොත් අපිට කිලෝමීටරයක් යන්න 92 petrol පාවිච්චි කරනවා නම් රුපියල්
32ක් වගේ තමයි වැය වෙන්නේ. ඒ වගේම 95 පෙට්‍රල් යූස් කරනවා නම් රුපියල් 36ක් වගේ ගාණක් තමයි වැය. අපි Tata Curve SUV එකේ safety features කතා කරොත් safety standards මේක සපුරලා තියෙනවා. Bharat NCAP Global NCAP පරීක්ෂණ වලින් ඉහළම ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒ වගේම මේකට hill hold assist, electronic stability control, ඒ වගේම ABS with ABD, 360 cameras, ADAS කියන technology ගොඩක් include කරලා තියෙනවා. මේ vehicle එකට airbags 6කුත් එනවා safety features විදිහට. අපි දැන් බලමු විශේෂයෙන්ම කාටද මේක suitable වෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔබ EV වාහනයක් වෙනුවට පෙට්‍රල් වාහනයක් හොයනවා නම්, ඒ වගේම practicality එක අගය කරනවා නම්, ඒ වගේම හොඳ road presence එකක්, sporty look එකක් බලනවා නම්, ඇත්තටම Curve එක ඊටාම අනර්ග වාහනයක් ඒ අවශ්‍යතාවයන් සපුර ගන්න. විශේෂයෙන්ම ඔබ basic model එකක් හොයනවා නම්, වැඩි luxury features අවමනා නැත්තම් ඔබට යන්න පුළුවන් මේකේ creative DCA model එකට. ඒ වගේම premium look එකක් එක්ක premium features ගන්න ඕන නම් ඔබට යන්න පුළුවන් accomplished SDCA model එකට. අපි දැන් බලමු Tata Curve SUV එකේ pros and cons මොනවද කියලා. pros මුලින්ම බලමු. number 1 pro එක විදිහට අපිට කියන්න පුළුවන් මේකේ unique design එක. coupe design එකේ හින්දා සාමාන්‍යයෙන් traditional boxy SUV එකට වඩා මේක හොඳ road presence එකක් එක්ක හොඳ sporty look එකක් තියෙන vehicle එකක් විදිහට අපිට categorize කරන්න පුළුවන්. second pro එක විදිහට අපිට කියන්න පුළුවන් මේකේ practicality එක. විශේෂයෙන්ම මේකේ ground clearance එක මිලිමීටර් 208ක් තියෙනවා. ඒ වගේම boot space එක ලීටර් 500ක් තියෙනවා. ඒ වගේම fuel tank එකට capacity එක තියෙනවා ලීටර් 44ක්. ඉතින් මේ ඔක්කොම එකතු කරලා ගත්තම අපිට weekend එකේ family එකේ ඈත් එක්ක ගමනක් යන්න පුළුවන්. ඒ වගේම airport run එකක් යන්න පුළුවන්. හොඳ trip එකක් plan කරලා යන්න පුළුවන්. පවුලේ ඈත් එක්ක ඒ practicality එක මේ SUV එකේ තියෙනවා. ඒ වගේම අපි තවත් pro එකක් විදිහට ගත්තොත් මේකේ creative DCA කියන base model එකෙත් හොඳ features ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. අපිට අන්තිම pro එක විදිහට ගන්න පුළුවන් accomplished SDCA කියන model එකේදී එහෙම නැත්නම් mid range model එකේදී premium features අපිට එනවා. panoramic sunroof එක එනවා, ventilated seats එනවා, wireless charging එනවා. ඒ වගේම JBL branded sound system එකක් එනවා. cons විදිහට අපිට කියන්න පුළුවන් දෙයක් තමයි පිටිපස්සේ යන කෙනෙක්ට සාමාන්‍යයෙන් head space එකක් අඩු වෙන්න පුළුවන් කියලා. මොකද මේකේ curve design එකකින්ද හැබැයි ඔබට පේනවා ඇති සාමාන්‍යයෙන් average height එකක් තියෙන කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් කොන්ඩයක් විදිහට අපිට ගන්න පුළුවන් මේකේ coupe design එකකින් තමයි sloping roof line එකක් තියෙන ඉඳලා පොඩ්ඩක් rear visibility එක අඩු වෙන්න පුළුවන් කියලා. නමුත් ඔබට පේනවා ඇති ඇත්තට මෙහෙම practically ගත්තොත් එච්චරම අඩුපාඩුවක් නැහැ. නමුත් ඒ කියන්නේ සාපේක්ෂව පොඩි visibility එකේ අඩුවීමක් තමයි වෙන්නේ. motor guide අපි හැම vehicle review එකක් අවසානයේම වාහනයට රේටිං එකක් ලබා දෙනවා. අපි බලමු Tata Curve SUV එකට අපිට දෙන්න පුළුවන් රේටිං එක කොයි වගේද කියලා. exterior design එකට අපිට දෙන්න පුළුවන් 5න් 4.5ක්. ඒ වගේම interior design, safety and technology, transmission වලට අපිට දෙන්න පුළුවන් 5න් 4ක්. ඒ වගේම performance, fuel efficiency වලට අපිට දෙන්න පුළුවන් 5න් 3.5ක්. ride quality එක අපිට දෙන්න පුළුවන් 5න් 3.5යි 4යි අතර. එතකොට වාහනේ overall rating එක විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් 5න් 4ක්. අපි දැන් බලමු Tata Curve SUV එකේ මිල ගණන් සහ වගකීම කොයි වගේද කියලා. අපි කිව්වා මේකේ variants දෙකක් තියෙනවා. මේකේ creative DCA model එකේ මිල ගණන් වෙනවා මිලියන 13.2ක්. accomplished SDCA එකේ මිල වෙනවා මිලියන 13.9ක්. ඔබ Tata Curve රථය ඩිමෝ ආයතනයේ මිලදී ගන්නවා නම් ඔබට හම්බ වෙනවා අවුරුදු 5ක වගකීමක් හෝ කිලෝමීටර 1,50,000ක වගකීමක්. ඉතින් ඔබට මේ වාහනේ මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එන්න Altea building එකේ තියෙන Tata showroom එකට. එහෙම නැත්නම් ඩිමෝ ආයතනය අමතන්න. Tata Curve SUV එකේ full description එක අපි Motor Guide website එකේ පළ කරලා තියෙනවා. ඉතින් ඔබ එතනින් මොටර රථය ගන්න බලාපොරොත්තු වෙනවා නම් එතන lead form එක පුරවන්න. එතකොට අපේ sales team එක ඔයාට සහාය වෙයි. ඉතින් මේ වගේ in-depth videos අපි Motor Guide SL YouTube එකෙන් පළ කරනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම අප්ඩේට්ස් බලා ගන්න. අපේ social media follow කරන්න. Facebook, TikTok, Instagram ඔක්කොම තියෙන්නේ Motor Guide SL නමින්. follow කරන්න අපේ ඔක්කොම social pages. අපි ගෙන් එන්නම් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙමු.